නමුත් ඒක අපි විච්ඡේදනය කරන විට මම නැත්තම් හොඳ පරීක්ෂණයක් කරලා බලන විට ගවේෂණයක් කරලා බලන විට මේක ඇතුළාන්තේ තියෙන්නේ වෙනත්ම හරයක් විතරයි. නමුත් ඔක බැලූ බැල්මට යම්කිසි පුද්ගලයෙකුට පේන්න පුළුවන් මෙතන গুপ্ত දෙයක් තියෙනවා. විශේෂිත හැකියාවක් තියෙනවා. හරිම අරුම පුදුම දෙයක්. මේක හාස්කමක්. නමුත් ඇත්තටම මේක විශ්ලේෂණය කරලා බලද්දී මේක පරිශ්‍රණය කරලා බලද්දී පැහැදිලි වශයෙන්ම අපිට ඔප්පු වෙච්ච දෙයක් තමයි මේ ඇතුලේ ගතියුත්තක් නැහැ කියන එක. ඒකට සාමාන්‍ය අපිට භෞතිකය හරහා බැලුවත් ඒක තුල යමක් නැහැ කියන එක අපිට එනවා. පැහැදිලි වශයෙන් බාහිරින් බලන පුද්ගලයාට මේකේ යම්කිසි දෙයක් පේනවා. නමුත් ඇතුළට අපි කිඳා බහැලා මේක ගැන ගවේෂණය කරද්දී පැහැදිලිව පේනවා මේක ඇතුළාන්තේ විද්‍යාත්මක තියරි එකක් විතරයි. හොඳයි. දැන් ඔබතුමාට තමයි අවස්ථාව වෙන්නේ. දැන් ඔබතුමාටත් මේ මාතෘකාව අරගෙන යන්න පුළුවන්. ඒ එතුමා විසින් කොටනගපු පිළිතුරක සම්බන්ධ වෙන්නත් පුළුවන්. මම අපේ හඳුරු අවසරයි අපේ විද්‍යාකුලපති මහත්තයා ජනජාසුර මහත්තයා අපේ ඉන්දිකතොරවත මහත්තයා මුත් අවසරයි. গুপ্ত බලවේග වලින් මිනිසාට දෙයක් කළ හැකිද? গুপ্ত බලවේගය කියලා කියන්නේ මමත් අර්ථකථන කරන ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයටම গুপ্তය කියන එක බුදුන් වහන්සේ දේශනා කළා නැහැ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. වගකීමෙන් කියන গুপ্তය කියන එක පිළිබඳ බුදුන් වහන්සේ කිසිම දේශනාවක් නැහැ. යන්ත්‍ර මන්ත්‍ර කාන්ත තන්ත්‍ර දුවන්ද ආකාශන ආලෝක නැත්තම් එවැනි පවතින සියලු විද්‍යාවන් පිළිබඳ ඒක විද්‍යාවක් වශයෙන් බුදුන් වහන්සේ අර්ථකථනය කරලා තිනවා. ඒක පෙනෙන විද්‍යාවක් වශයෙන් නොපෙනෙන විද්‍යාවක් වශයෙන් අපි හෙළයන් වශයෙන් අර්ථකථනය කරනවා. බටහිර විද්‍යාවේදී පෙනෙන සීමාව විතරක් කතා කරලා තිනවා. නොපෙනෙන සීමාව අත්හැරලා තියෙනවා. ඒතකොට මේ නොපෙනෙන සීමාව හෙළයන් තුල පවතින නිසා සිංහල ක්‍රමයේ තුල පවතින නිසා අපි අර්ථකථනය කරනවා. ඒක තුල යම්කිසි හරයක් තියෙනවා. ඇත්තටම ගත්තොත් උදාහරණයක් මම කිව්වොත් පෙනෙන භෞතිකය නොපෙනෙන භෞතිකය අපි පිළිගත යුතු සාධකයක්. පෙනෙන ජීවය නොපෙනෙන ජීවය. පෙනෙන රසායනික නොපෙනෙන රසායනික. ඒතකොට මේ තමයි ලෝකයේ කිසියම් වූ સિદ્ધාන්තයක් වෙනස් කළ හැකියෝ ක්‍රියාත්මක කළ හැකි સિદ્ધාන්ත 6. පෙනෙන රසායනිකේ නොපෙනෙන රසායනිකේ පෙනෙන භෞතිකයේ නොපෙනෙන භෞතිකය සහ පෙනෙන ජීවි සහ නොපෙනෙන ජීවි. මේ නොපෙනෙන සීමාව තමයි අපි මේ කතා කරන গুপ্তයක විදියට. ඒ නිසා මම පැහැදිලිවම කියනවා গুপ্ত බලවේග හරහා ඒක විද්‍යාවක්. ඒ විද්‍යාව හරහා කිසියම් දෙයක් සිදු කළ හැකියි. හැබැයි මෙන්න මේ විද්‍යාව නූතන ජන සමාජය තුළ අර්ථකථනය කෙරෙන්නෙම දෙවියන් හෝ යක්ෂයෝ කියන સિદ્ધාන්තය මත. හරි? දෙවියන් හෝ යක්ෂයෝ කියන સિદ્ધාන්තය මත. ගොඩක් වෙලාවට. නමුත් තාමත් යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පිළිබඳ නිසි අර්ථයක් දීලා ඒ දෙයට පරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කරලා ඒ පරීක්ෂණ නිසාකාර කිරීමේ ප්‍රතිපාදනගත සමාජයක් ලංකාවේ නිර්මාණය වෙලා නැහැ. බටහිර විද්‍යාවට මේ රටේ ප්‍රකෝටි ගණන් සල්ලි වේදම් කරලා තියෙනවා. ඒතර නමුත් හෙළයන්ගේ විද්‍යාව කුමක්ද කියන එක ගවේෂණය කරන්නටවත් මේ රටේ කිසිදු ප්‍රතිපාදනයක් හෝ පරීක්ෂණ මධ්‍යස්ථානයක් නිවැරදිව පිටවලා නැහැ. හරි ඒක එකක්. ඒ නිසා තමයි අපිට මේ গুপ্ত ශාස්ත්‍රය පිළිබඳ නැත්නම් මේ යන්ත්‍ර මන්ත්‍ර කාන්ත තන්ත්‍ර දුවන්ද ආකාශන ආලෝක රස ජීවස් මේ කියන විද්‍යාව පිළිබඳ නිසි අර්ථයක් නිසි ආකාරයෙන් කරන්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ સિદ્ધාන්තය නිසා. හරි? අනිත් කාරණා තමයි අපේ හාමුදුරුවෝ දේශනා කරා යම්කිසි කතාවක්. ඒ තමයි මේ කිසියම් පුද්ගලයෙක් මානසික වශයෙන් ශක්තිමත් නම් ඔහුට බලපෑම් කරන්න බෑ කියලා. ඒක බොරුවක් අපේ හාමුදුරනේ සමාවෙන්න මේ කතා කරන ඍජුව කතා කරන මිනිස්සෙක් සාමාන්‍යයෙන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟම හිටපු ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න වෙලා සිටියේදී ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වෙලා සිටියේදී එතුමා වහන්සේට අධිහූනියමක් කරන වශීබන්ධනයක් කරනවා. ඒ කියන්නේ කිසියම් වූ මන්ත්‍ර බලයක් උපයෝගී කරන කිසියම් වූ පුද්ගලයෙකුට ඒ සෝතාපන්න වෙච්ච කෙනෙක් මානසින් ගොඩක් ශක්තිමත් කෙනෙක් වෙන්න පුළුවන් පොඩ්ඩක්. නෑ මම කිව්වට පස්සේ කියනවා වාසිය අනිවාර්යයෙන්. එතකොට ඒක පළවෙනි අවස්ථාව ආනන්ද හාමුදුරුවෝ බලපෑම් කිරීම. ඊට පස්සේ බුදුන් වහන්සේ ඒකට සූත්‍ර දේශනාවක් සිදු කරලා ජලනන්දර පිරිත සජ්ජායනා කළා. ඒක ඉවත් කරනවා. ජලනන්දර පිරිත කියලා කියන්නේ පසු කාලෙකින් ගොඩනැගුණේ ඒවා. මුල් බුදු සමයේ දේශනාව නෙවෙයි. මොකද මම ඒකයි සඳහන් කරේ අපි වැරදි අත්තරකන දෙන්න එපා. මේ ආනන්ද හාමුදුරුවෝගේ සිද්ධිය තමයි ආනන්ද හාමුදුරුවෝ මේ වශී ගුරුකම් කළා නෙවෙයි. හොඳම ඔබතුමා කියවලා බලන්න ඔය සාමාන්‍ය පොත එක සමහර සූත්‍රවල අටුවාවල තියෙනව නෙවෙයි. ගොඩක් ඒක ගැඹුරට යනකොට දෙන්න. ඒ කියන්නේ ඒ කාන්තාවගේ තිබෙන මේ ආකර්ෂණය තමයි එතන බැලුවා තියෙන්නේ. ඒකයි. හරි. ඒතර සෝහන් වුණා කියන තත්ත්වෙකුත් ඒ වෙලාවේ තිබිලා නැහැ. මොකද සෝහන් වෙලා තියෙනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය තියෙනකොට අර වගේ කියන්නේ හාඳුනුවක් එහෙම ඒ ගමනක් යනකොට එහෙම යන්නේ නැහැ. හරිද? හරි ඒකයි මම කියන්නේ. ඒ කියන්නේ ඒකයි. අනිත් එක මේ ජලනන්දනය කියලා කියන්නේ පසු කාලන කොටනාගත් එක. සහ භාෂා කීපයක සමන්විත වෙච්ච සමන්විතය පසු කාලනේ අනිවාර්යයෙන් බුද්ධ දේශනාව. එතකොට ඊළඟ කාරණාව දැන් ඔබ වහන්සේම පැහැදිලි කරා කර්ණීයමෙත සූත්‍රයේදී බුදුන් වහන්සේ මේ අර දුස්සීල රහතන් දුස්සීල නෙවෙයි කෙලස් තියෙන. ඔව්. එතකොට එහෙම කෙනෙක් වුණත් සාමාන්‍ය මගේ මතය මම කියන්නේ සෝතාපන්නව සිටියත් කිසියම් කෙනෙකුට ඊට වඩා අධිමානසික බලයක් තියෙන කෙනෙක් ඉන්නවා නම්
අනිවාර්යෙන්ම ඒ කෙනාට බලපෑම් කළ හැකි. ඒක මොකද බුදුන් වහන්සේට පුළුවන් ඕනම මේ ලෝකේ ඕනම කෙනෙකුට බලපෑම් කරන්න. ඒ නිසා ඊට වඩා අඩු මට්ටමේ මානසික ශක්තියක් තියෙන කෙනෙකුට සාමාන්‍ය බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා গুপ্ত කියන දේ අපි ඒ විදිහට අර්ථකථනය කරනවා නම් මේ ලෝකේ බුදුන් වහන්සේට පුළුවන් ඕනම කෙනෙකුට බලපෑම් කරන්න. ඒක එක. ඊළඟ කාරණා තමයි ආටානාටි සූත්‍රයේ පැහැදිලිව දේශනා වෙනවා. පංචශීලයේ ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ටද යක්ෂයන් විසින් බලපෑම් සිදු කරනවා කියලා. හරි? එයාලගෙන් වැළකීම පිණිස මෙන්න මේක පුරුදු පුහුණු කරන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ආටානාටි මම කියන්නද? මම පොඩ්ඩක් මම බුදුදහම ගැන ආචාර්ය උපාධියක් කරපු හාමුදුරුවෝ. එහෙනම් මට ওই සූත්‍ර ගැන හොඳට අවබෝධයක් තියෙනවා. දැන් ඔබ වහන්සේ කියන්නේ එහෙම කොටසක් නැහැ කියලා. ආටානාටි දේශනාව කියලා කියන්නේ සතර මේ අර වෙසමුණි වෛශ්‍රවණ කිව්ව එක. එතකොට බුදුහාඳුරේ ඒක අහපු එක කියපු දේශනාවක්. ඒක බුදුහාඳුරේ දේශනා කරපු සූත්‍ර දේශනාවක්. බුදුන් වහන්සේ පිළියරණ අපේ හාමුදුරුවෝ දෙවෙනි බලවත් හරි දෙවෙනි වතාව දේශනා කරා. නමුත් එතන මේ ලොකුවට ඒක උලුප්පලා මේකෙන් බලපෑමක් වෙනවා කියන එක නෑ ඒක තියෙනවා අපේ හාමුදුරුවෝ. ඔව් නෑ තියෙනවා යක්කෝ යක්කෝ පොතකෝ අපේ හාමුදුරුවෝ සමා වෙන්නේ ඒකේ තියෙනවා උග්ගණ්ණාත වික්කවේ ආටානාටි ආරක්කා පරියාපුනාත වික්කවේ ආටානාටි ආරක්කා අපහසු විහාරාය අවිහිංසාය මේ බුදුහාමුදුරුවෝ විධානය උග්ගණ්ණාත කියන්නේ මහණනි උගණියු ආටානාටිය ආරක්ෂාව පිණිස පරිපූර්ණ කරව පරියාපුනාත වික්කවේ ආටානාටි ආරක්කා දෙවෙනි බුදුන් වහන්සේ යම් ඍෂි භාෂිතයක් හෝ ශ්‍රාවක භාෂිතයක් හෝ උන්වහන්සේගේ මුවින් අනුජ් මහත්තයා අනුමත කරා නම් ඒක බුද්ධ භාෂිතයක් වෙනවා. ඒ වෙනත්නම් මේක බුද්ධියක් වෙනවා. දැන් මේ සුනාත ධාරේති ගම සුනාත නෑ මේ උග්ගණ්ණාත වික්කවේ පරියාපුනාත කියන විධාන දෙකක්. ඒ කියන්නේ විධානාර්ථයනේ. නෑ ඒක තමයි මම කියන්නේ. දැන් ඔක්කොම ඔක්කිට පැහැදිලි කිරීමකින් අපේ අනුජ් මහත්තයට යන්න. ඔව් ඒක තමයි මම කියන්නේ මෙහෙමයි. ඔය ආටානේ සූත්‍රය කියන එක බුදුහාඳුරෝ දේශනාවේ වෛශ්‍රවණ කිව්ව එක. හරි නමුත් මෙහෙමයි. ඒතකොට බුදුහාඳුරෝ එතන කියන්නේ මේකෙන් මේ යක්ෂ ප්‍රේත ඔය බලපෑම කියන එක මේ හාමුදුරුවන්ට බලපානවා කියන එක කියන්නේ එතන කියන්නේ හොඳට බලන්න ඔබතුමා කෙලස් තියෙන උපාසක උපාසිකා සිවණ පිරිසම අපේ හාමුදුරුවෝ කෙලස් තියෙන අයට බලපෑම කරනවා කියන එක කාරණා දෙක තුනක් අල්ලලා කතා කරනවා සූත්‍රය ඔබතුමා කියවන්නකො මම සූත්‍රෙම කියවනවා එහෙම නැත්තම් මේ බෞද්ධයන්ට වැරදි මතයක් එනවා මෙච්චර ධර්මානුකූලව හොඳ හිත දිනු පාරවන්න කට බලපෑම කරනවා එහෙම කිසිම දැනගන්න මොකද එක සූත්‍ර නෑ කේවල සිද්ධි කිහිපයක් තියෙනවා බලපෑම් වෙනවා කියලා. එහෙනම් සමස්ත බුදුදහම යනම් බලන්නකො. දැන් දේවතා සංගීත තියෙනවා එහෙම ගොඩාක් තියෙනවා. සිත වර්ධනය කරගන්න. ඔබතුමාගේ ඒ තරමට සිත මේ කිසිම කෙනෙක් මම යටත් වෙන්නේ නෑ. මම කිසිම දෙයකට බලපෑම් කරන්න බෑ මගේ හිතට කියලා පුළුවන්. ඒ විදිහටම සිත සමාධි කරගත්ත ඒ විදිහටම සිහිය පිහිටපු පුද්ගලෙක් ලෝකෝ චිත්තේන පරිකස්සති කියන ඉතින් සම්පූර්ණ අපේ හාමුදුරනේ එහෙනම් සිහිය තුලම ජීවත් වෙනවා. මම අහන්නේ හරි සම්පූර්ණ සිහිය තුලම ජීවත් වෙනවා බෑ. අපේ බුදුහාමුදුරු ලෙඩ වුණා. බුදුහාමුදුරු ලෙඩ වුණානේ බුදුරජාණන් වහන්සේ. ඒතොර ජීවක වෛද්‍යවරු තමයි බෙහෙත් කරේ. එක දෙවි කෙනෙක් ඇවිල්ලා ඔය යන කට්ටිය ඇවිල්ලා බුදුහාමුදුරු මේ බෙහෙත් දුන්නේ නැහනේ. හරි අපේ හාමුදුරුවෝ කෙලෙස් තමයි. අපේ සමාජයේ එක තැනකදී ඇයි ජීවකව ගෙන්න නැතුව චුන්දහාමුදුරුවෝ ගෙනලා බොජ්ජංග පිරිත දේශනා කරගත්තා. ඒක මානසික රෝගයක් කියන එක අපි දන්නවනේ. චිත්ත කර්ම උතු ආහාර කියනවනේ. බුදුවරයෙක්ට කොහොමද මානසික රෝගයක් හැදෙන්නේ? නෑ එතෙන් මම හරි තර්කයක් තියෙනවා. නෑ පැහැදිලි කරන්න. මෙහෙමයි මම කියන්නේ නෑ මානසික කියලා කියන්නේ මෙහෙමනේ අම්බිසි බුදුහාම කායික වේස වෙනකොට සමහර එහෙම වෙහෙසක් ඇති වුණා අවස්ථාවේ සාමාන්‍ය කියන්නේ ඇත්තම අර චුද්ද බොජ්ජංග එහෙම දේශනා අපි ඔබතුමාගේ පිළිතුර අවසන් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් වෙන්නේ එතෙන්ද උදම මම ඉන්දික මහත්තයා කතාවල් මම එකතු කරන්න කොටස බුදුන් වහන්සේ අතරම අසනීප වෙච්ච මොහොතක වෙනත් ස්වාමීන් වහන්සේ නමක් විසින් බුදුන් වහන්සේගේ තියෙන ගුණ චුන්දහාමුදුරු විසින් ගුණ මෙනෙහි කරලා ඔබ වහන්සේ මෙවැනි බොජ්ජංග වර්ධනය කරපු කෙනෙක් ඔබ වහන්සේ ඒ තුල නැවත ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරලා ඔබ වහන්සේගේ ලෙඩ දුක් කරදර ඔබ වහන්සේ සුවපත් කරගන්න කියලායි කියන්නේ. එතකොට අන්න ඒක තමයි අද මනෝවිද්‍යාව විතර අර්ථකථන කරන්නේත් ඔන්න ඕක. එසා ඒ මනෝවිද්‍යා දර්ශනයෙන් සම්පූර්ණ අනිත් විද්‍යාවන් වයින්වට මම කැමති නෑ. ඒක තමයි මගේ මතය. නමුත් මම පැහැදිලිවම කියන්නේ මේ ලෝකේ ආධ්‍යාත්මික වශයෙන් නැත්නම් 100%ක් සිහිය පිහිටපු කෙනෙක් වෙත් නම් මෙතන ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ඕනම මේ ලෝකේ පුද්ගලයෙකුට බලපෑම් කරන්න පුළුවන්. ඔහු සිහිය පිහිටවා සිටියද නැතුවද. නමුත් සරලවම මේ ඔබ කතා කරපු දෙයට මම මේ කිව්වේ. ඒ නිසා මම සරලව කියන්නේ ඕනම පුද්ගලයෙකුට බලපෑම් කර හැක ඕනම අවස්ථාවකදී ඔහු සිහිය පිහිටවලා නැත්නම්. හරි. ඔබතුමාගේ පිළිතුර. එතකොට දැන් අපි ඔබතුමාව හඳුන්වලා දෙන්නේ හෙළ වෙදදුරු අනෝජ්‍ය සිල්වා කියලා. එතකොට හෙළ වෙදදුරු. එතකොට දැන් මෙතන කෙලින්ම දැන් වෙදදුරු කියලා කියන්නේ වෛද්‍ය කියන කාරණාවමනේ. ඒතර වචනාර්ථයෙන් ගත්තට පස්සේ එතකොට දැන් ඔබතුමා දක්වන අදහස් එක්කලා මගේ දැන් මේ අපේ යන මාතෘකාවට අදාළව ඔබතුමා දක්වන අදහස් එක්කලා ඔබතුමා ප්‍රතිකාර කරන පුද්ගලයෙක් රෝගීන් විශාල ප්‍රමාණයකට මට කියන්න ඔබතුමා මොන ආකාරයෙන්ද මේ රෝගීන් වටහා ගන්නේ සහ ඔවුන්ට ප්‍රතිකාර කරන ක්‍රමවේදය. දැන් ඒක ඊටාම වැදගත් වෙනවා මේ මාතෘකාව ඔස්සේ යද්දී. මම පැහැදිලිවම කියන්න ඕනේ යන්ත්‍ර මන්ත්‍ර කන්ත්‍ර තන්ත්‍ර කියන විද්‍යාවන් හතරක් මම පරිශීලනය කරා මූලික වශයෙන්. ඊට පස්සේ රස
රස සිද්ධිය ගැන සාමාන්‍ය රසායනික විද්‍යාවකින් දේ පාවිච්චි කරනවා. භෞතික චින්තන ක්‍රමවේදය එහෙම නැත්නම් භෞතිකව ලෝකේ ගොඩනගෙන කිසියම් වූ දෙයක් වෙතනම් අන්න ඒ දේ හරහා රෝගකාරක පාලනය කිරීමේ ක්‍රමය. උදාහරණයක් වොත් පිරමීඩ. දැන් ඒක දවස් සම්බන්ධක මේ වැඩසටහන කිය පිරමීඩයට කිසිම බලයක් නැහැ කියලා. නමුත් මම පැහැදිලි අර්ථයක් ගැන රුසියන් වෛද්‍ය කණ්ඩායමක් පැහැදිලිවම වෛද්‍ය විද්‍යානුකූලව ඔප්පු ඒ කියන්නේ තාක්ෂණික විද්‍යාවට අනුව ඔප්පු කරනවා. දැන් මගේ ප්‍රශ්නේ ඇතුළේ දින්නේ ඔබතුමා මම කියන්නේ. මම කියන්නේ ඒකට තමයි එකතු කරන්නේ. එතකොට මම කරන ක්‍රමය විද්‍යාවන් සමූහයක සංකලනයක්. ඒ විද්‍යාවන් සමූහයක සංකලනයෙන් තමයි මම ලෙඩ දුක් කර හොඳ කරන්නේ. මම එක දෙයක් පාදක කරගෙන මම ලෙඩ දුක් කර හොඳ කරන්නේ නැහැ. නමුත් ඒ තුල අපි මේ කතා කරන වාජනය කරන গুপ্তය කියන දේ එහෙම නැත්නම් යంత్ర මන්ත්‍ර කන්ත තන්ත්‍ර දුවඳ ආකර්ෂණ ආලෝක විද්‍යාවන් සමූහය මනෝවිද්‍යාව පවා මම පරිශීලනය කරනවා. දැන් අපි গুপ্ත කියන එක නිකන් අවඥාවෙන් දකිනවා හෝ ඒක උපහාසයෙන් අපහාසයෙන් දකිනවටත් වඩා මේ ගැට හැර නිකන් මේ සියල්ල පිරිපහදු කරගෙන යන ගමනක් නිසා මේ මාතෘකාවට අපි යෙදෙන්නේ. දැන් ඔබතුමාට යම්කිසි গুপ্ත බලයක් තියෙනවද මේ රෝගීන් සුව කරන්න? එහෙම මොකක් හරි තියෙනවද? ඒක ශක්තිමත් අපිට කියන්න පුළුවන් ඊට වැදගත්. මම දන්න විද්‍යාවක් තියෙනවා. ඒක গুপ্ත විද්‍යාව කියලා කවුරු කෙනෙක් අර්ථකථනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මා දන්නා විද්‍යාවක් විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඒක গুপ্තය කියලා අර්ථකථනය කරන්නේ මම කරන දේ සමාන එක බැලූ බැලමට ඇසින් අර ඔබතුමා කිව්වා වගේ බැලූ බැලමට ඇසින් ගෝචර නොවෙන නිසා. නමුත් මම හොඳ කරපු ලෙඩුන් ප්‍රමාණය 1,30,000කට වඩා වැඩි. වෛද්‍ය විද්‍යානුකූලව ඕනම කෙනෙක් පරීක්ෂණ කරන්න පුළුවන්. උදාහරණයක් මම කිව්වොත් සාමාන්‍යයෙන් ඕනම පරීක්ෂණයට ඕන වෙලාව දැන් මේ වෙද්දි විශ්වවිද්‍යාලයක් කැමතිලා තියෙනවා මම කරන වෛද්‍ය ක්‍රමය පිළිබඳ මූලික ගවේෂණයක් කරන්න 100%ක්. ඒතකොට ඒක මනෝවෛද්‍යවරු මේ කායික වෛද්‍යවරු ඒ වගේ ගොඩක් කටයකට එකතු වෙලා අතර කැමතිලා තිනවා. මම ඒකෙදි ඔප්පු කරනවා යක්ෂයෝ සිටිත් දෙවියන් සිටිත් මස් මාංශ අකපයි සහ භෞතික චින්තන නැත්නම් මේ ගෙයක් දොරක් තුල වාස්තු විද්‍යානුකූලව රෝගී තත්ත්වයක් ඇති වෙනවද නැද්ද කියන කාරණා හැමදේම මෙතෙන්ද මේ එතෙන්ද මොකද මාස 6ක් වගේ කාලයක් අපි ගවේෂණය කරනවා. එතෙන්ද මම ඔප්පු වෙනවා එදාටින් පස්සේ අපිට මේ පිළිබඳ පුළුල් මීට වඩා පුළුල් විග්‍රහයක් අපිට කරන්න පුළුවන්. ඒ ප්‍රායෝගික තලයේ. නමුත් මතවාදී තලයට ආවට පස්සේ ඕනනම් අද වැඩසටහන බලාගෙන සිටිනවා රටේ බුද්ධිමතුන්, උගතුන්, වියතුන් සෑහෙන ප්‍රමාණයක් අද දවසේදී වැඩසටහනත් එක්කලා ඉන්නා වග අපිට හොඳ ආකාරම අපි දන්නවා. ඒක නිසා මේ මොහොතේදී වෛද්‍යවරුන් පවා බලාගෙන සිටිනවා නම් අපිට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. දැන් මෙතනත් වෛද්‍යවරුන් දෙදෙනෙක් ඉන්නවා. ඒක නිසා දැන් වෛද්‍ය ජනක ජයසූරියටත් බාරයි දැන් මේ ඔය අදහස් වෙන දේවල් යම්කිසි ආකාරයකින් මතවාදීව කාරණා ගොඩනගන්න සහ ඒක විශ්ලේෂණය කරන්න ඒක මතවාදයකටත් වඩා. ඒක නිසා දැන් අපි ඔබතුමාගෙන් මේ গুপ্ත බලයක් පාවිච්චි කරනවාද කියලා අහන්න පවා යෙදෙන්නේ දැන් අපේ මාතෘකාවට අදාළ වෙන කාරණයක් නිසා. මොකද රෝගීන් සුවපත් කිරීම සඳහා මේ গুপ্ත ක්‍රමවේදයන් භාවිතා කරන අවස්ථාවල් නේද? එහෙම අපිට අනන්ත අප්‍රමාණ අපි දකින්න පුළුවන්කමක් ලැබිලා තියෙන නිසා ඒකේ හොඳ හෝ නරක හෝ සුවපත් වීම හෝ නොවීම පිළිබඳව කාරණය වෙනම කතාවක්. නමුත් එවැනි දේවල් තියෙනවා කියන කාරණාව. හරි. ඔබතුමාගේ පිළිතුර වෛද්‍ය ජනක ජයසූරිය. දැන් ඔබතුමාගේ අදහස කොහොමද গুপ্ත ක්‍රම වලින් පුද්ගලයෙකුට යහපතක් කරන්න පුළුවන්ද අයහපතක් කරන්න පුළුවන්ද? මාතෘකාව පුළුල්. මේක ඕනෑම විෂයපතයක් ඔස්සේ යන්න පුළුවන්. නමුත් මාතෘකාවට අදාළව ඔබතුමාගේ අදහසක් බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි, විද්වත් මණ්ඩලයේ සියලු දෙනාගේම අවසරයි. සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. ඇත්තටම මේ දැන් අදෘශ්‍යමාන බලවේග, গুপ্ත ශක්තිය නොයෙකුත් ආකාරයෙන් හඳුනන දේවල් බටහිර විද්‍යාවෙන් අයින් කරපු දේවල් කියලා මේ අපි අනුජ් මහත්තයත් කිව්වා බටහිර විද්‍යාව ඒක ගැන ටච් කරලා නැහැ. ඒක ඇත්තටම අපිට නොපෙනෙන දේවල් ගැන කියලා දුන්නේ බටහිර විද්‍යාව තමයි. අද කතා කරන අදෝරක්ත කිරණ ගැන උදාහරණයක් අරගෙන කතා කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරේ බටහිර විද්‍යාව. එහෙම නැත්නම් ක්ෂුද්‍ර ජීවීන් ගැන දැන් කතා කරන මට එකම එක පොතක එකම එක මට විනාඩි දෙන්න මම බාධා කරේ නැහැ කාටවත් පොඩ්ඩක් ඉන්න. එතකොට මේ එකම එක ඔය ග්‍රන්ථයක හරි එක ශුද්‍ර ජීවියෙක්ගේ හැඩරුව ස්වරූපය විස්තර කරපු එක මේ දෙයක් මට අරන් පෙන්නන්න පුළුවන් නම් ඒ ශුද්‍ර ජීවීන් ගැන ඔක්කොම පරීක්ෂණ කරලා ඒව හොයාගත්ත මට සමා වෙලා දෙන්න අපි මේ වෙලාවේ හරියට වෙලාව කීයද කියලා බලලා ආයෙත් එකතු වෙමු. හොඳයි පිළිතුර සම්පූර්ණ කරන්න. නමුත් බුදුදහම ගැන මම වැඩි වහන්සේ ඉන්නනේ ඒ ගැන කතා කරා. දැන් උනත් බටහිර විද්‍යාවේදී ඇත්තටම මේක ගැන ඔක්කොම හරි ලස්සනයි. මේක බලන්නකෝ. දැන් ඇහැට නොපෙනෙන ජීවීන් ඉන්නවා කියලා කියන්නේ මේ මෙතන කවුරු හරි ජීවියෙක් ඉන්නවා ඇහැට පේන්නේ නැතිව ඒක කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. නමුත් මෙන්න මේ ජීවියා මෙයා හැදෙන්නේ මෙහෙමයි. මෙයාගේ හැඩරුව මෙහෙමයි. මෙයාගේ ඥාන ව්‍යුහය මේකයි. මෙයා බෝ වෙන්නේ මේ විදිහට. මෙයා ජීවත් වෙන්නේ මේ වගේ පරිසරයක. හරිද? ඒ විදිහට ස්වායු පරිසරවල ජීවත් වෙන ශුද්‍ර ජීවීන්, නිර්වායු පරිසරවල ජීවත් වෙන ශුද්‍ර ජීවීන් ආදී වශයෙන් මේ හරි ලස්සනට බටහිර විද්‍යාව මේවා පෙන්වලා දිනවා. ඉතින් මම කැමති ඒක නිසා ඒකට. මම ඒවා නොකියවා කියලා කියනවා නෙවෙයි. නමුත් ක්‍රමවත්ව පිළිගන්න පුළුවන් පසුබිමක ඒවා විස්තර කරන එක තමයි හපංකම.
ඉතින් එතකොට අනුත් සිල්ල මහත්තයා මට කියන්න ඔබතුමා ඕනම ලෙඩක් සනීප කරනවද? අනිවාර්යයෙන්. මේ මම අහගෙන ඔබතුමාගේ වැඩසටහනකදී මේ එන්ටරොකොලයිටිස් ඒව ගැනත් අල්සරේටිව් කොලයිටිස්. ඔව් සෝරි අල්සරේටිව් කොලයිටිස් මේ ගැස්ට්‍රොන්ටරයිටිස් ඒව මොනවද වෙන මොකද්ද ලිස්ට් එකක් කිව්වා. දැන් හෙළවෙදක මේ කොහොමද මේ අපි අල්සරේටිව් කොලයිටිස් ගන්නකො හෙළවෙදක මේ කොහොමද ඔබතුමා ඒක හඳුනාගන්නේ? මිනිසුන්ට අර්ථකථනය කරන්න තමයි මම මේ වචනේ පාවිච්චි කරන්නේ. ඒක නම මොකද්ද? හෙළවෙදක මේ නම මොකද්ද? ඒක අපි සාමාන්‍යයෙන් කියන්නේ බඩවැල තුවාල කියලා. බඩවැලේ තුවාල කියලා. බඩවැලේ තුවාල කියන එක අල්සරේටිව් කොලයිටිස්ද? නමුත් ඒක අපි විච්ඡේදනය කරන විට නැත්නම් හොඳ පරීක්ෂණයක් කරලා බලන විට ගවේෂණයක් කරලා බලන විට මේක ඇතුළාන්තේ තියෙන්නේ වෙනත්ම හරයක් විතරයි. නමුත් ඔක බැලූ බැල්මට යම් කිසි පුද්ගලයෙකුට පේන්න පුළුවන් මෙතන গুপ্ত දෙයක් තියෙනවා. විශේෂිත හැකියාවක් තියෙනවා. හරිම අරුම පුදුම දෙයක්. මේක හාස්කමක්. නමුත් ඇත්තටම මේක විශ්ලේෂණය කරලා බලද්දී මේක පර්යේෂණය කරලා බලද්දී පැහැදිලි වශයෙන්ම අපිට ඔප්පු වෙච්ච දෙයක් තමයි මේ ඇතුලේ ගතියුත්තක් නැහැ කියන එක. ඒකට සාමාන්‍ය අපිට භෞතිකය හරහා බැලුවත් ඒක තුල යමක් නැහැ කියන එක අපිට එන්න පුළුවන්. පැහැදිලි වශයෙන් බාහිරින් බලන පුද්ගලයාට මේකේ යම් කිසි දෙයක් පේනවා. නමුත් ඇතුළට අපි කිඳා බහැලා මේක ගැන ගවේෂණය කරද්දී පැහැදිලිව පේනවා මේක ඇතුළාන්තේ විද්‍යාත්මක තියරි එකක් විතරයි. හොඳයි. දැන් ඔබතුමාට මත මේ අවස්ථාව වෙන්නේ. දැන් ඔබතුමාටත් මේ මාතෘකාව අරගෙන යන්න පුළුවන්. ඒ එතුමා විසින් කොටනගපු පිළිතුර එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්. මම අපේ හඳුරු අවසරයි අපේ විද්‍යාපුලවතු මහත්තයා ජනජාසුර මහත්තයා අපේ ඉන්දිකතොරවතු මහත්තයා මුත් අවසරයි. গুপ্ত බලවේග වලින් මිනිසාට දෙයක් කළ හැකිද? গুপ্ত බලවේගය කියලා කියන්නේ මමත් අර්ථකථන කරන ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයටම গুপ্তය කියන එක බුදුන් වහන්සේ දේශනා කළා නැහැ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. වගකීමෙන් කියන গুপ্তය කියන එක පිළිබඳ බුදුන් වහන්සේ කිසිම දේශනාවක් නැහැ. යන්ත්‍ර මන්ත්‍ර කන්ත තන්ත්‍ර දුවන්ද ආකාශන ආලෝක නැත්තම් එවැනි පවතින සියලු විද්‍යාවන් පිළිබඳ ඒක විද්‍යාවක් වශයෙන් බුදුන් වහන්සේ අර්ථකථනය කරලා තිනවා. ඒක පෙනෙන විද්‍යාවක් වශයෙන් නොපෙනෙන විද්‍යාවක් වශයෙන් අපි හෙළයන් වශයෙන් අර්ථකථනය කරනවා. බටහිර විද්‍යාවේදී පෙනෙන සීමාව විතරක් කතා කරලා තිනවා. නොපෙනෙන සීමාව අත්හැරලා තියෙනවා. එතකොට මේ නොපෙනෙන සීමාව හෙළයන් තුල පවතින නිසා සිංහල ක්‍රමය තුල පවතින නිසා අපි අර්ථකථනය කරනවා. ඒක තුල යම්කිසි හරයක් තියෙනවා. ඇත්තටම ගත්තොත් උදාහරණයක් මම කිව්වොත් පෙන්න භෞතිකය නොපෙන්න භෞතිකය අපි පිළිගත යුතු සාධකයක්. පෙන්න ජීවය නොපෙන්න ජීවය. පෙන්න රසායනික නොපෙන්න රසායනික. ඒතකොට මේ තමයි ලෝකයේ කිසියම් වූ સિદ્ધාන්තයක් වෙනස් කළ හැකියෝ ක්‍රියාත්මක කළ හැකි સિદ્ધාන්ත 6. පෙන්න රසායනිකේ නොපෙන්න රසායනිකේ පෙන්න භෞතිකයේ නොපෙන්න භෞතිකය සහ පෙන්න ජීවි සහ නොපෙන්න ජීවි. මේ නොපෙන්න සීමාව තමයි අපි මේ කතා කරන গুপ্তයක විදියට. ඒ නිසා මම පැහැදිලිවම කියනවා গুপ্ত බලවේග හරහා ඒක විද්‍යාවක්. ඒ විද්‍යාව හරහා කිසියම් දෙයක් සිදු කළ හැකියි. හැබැයි මෙන්න මේ විද්‍යාව නූතන ජන සමාජය තුළ අර්ථකථනය කෙරෙන්නෙම දෙවියන් හෝ යක්ෂයෝ කියන સિદ્ધාන්තය මත. හරි? දෙවියන් හෝ යක්ෂයෝ කියන સિદ્ધාන්තය මත. ගොඩක් වෙලාවට. නමුත් තාමත් යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පිළිබඳ නිසි අර්ථයක් දීලා ඒ දෙයට පරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කරලා ඒ පරීක්ෂණ නිසාකාර කිරීමේ ප්‍රතිපාදනගත සමාජයක් ලංකාවේ නිර්මාණය වෙලා නැහැ. බටහිර විද්‍යාවට මෙරටේ ප්‍රකෝටි ගණන් සල්ලි වේදම් කරලා දෙනවා. උපාසක උපාසිකාවන්ටද යක්ෂයන් විසින් බලපෑම් සිදු කරනවා කියලා. හරි? එයාලගෙන් වැළකීම පිණිස මෙන්න මේක පුරුදු පුහුණු කරන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මම කියන්නද? මම පොඩ්ඩක් මම බුදුදහම ගැන ආචාර්ය උපාධියක් කරපු හාමුදුරුවෝ. එහෙනම් මට ওই සූත්‍ර ගැන හොඳට අවබෝධයක් තියෙනවා. දැන් ඔබ වහන්සේ කියන්නේ එහෙම කොටසක් නැහැ කියලා. ආටානාටිය දේශනාව කියලා කියන්නේ සතර මේ අර වෙසමුණි වෛශ්‍රවණ කිව්ව එක. එතකොට බුදුහාඳුරෝ ඒක අහපු එක කියපු දේශනාවක්. ඒක බුදුහාඳුරෝ දේශනා කරපු සූත්‍ර දේශනාවක්. බුදුන් වහන්සේ පිළියරණ අපේ හාමුදුරුවෝ දෙවෙනි බලන හරි දෙවෙනි වතාව දේශනා කරා. නමුත් එතන මේ ලොකුවට ඒක උලුප්පලා මේකෙන් බලපෑමක් වෙනවා කියන එක නෑ ඒකේ තියෙනවා අපේ හාමුදුරුවෝ සමා වෙන්නේ ඒකේ තියෙනවා උග්ගණ්ණාත වික්කවේ ආටානාටිය ආරක්කා පරියාපුනාත වික්කවේ ආටානාටිය ආරක්කා අපහසු විහාරාය අවිහිංසාය මේ බුදුහාමුදුරුවෝ විධානය උග්ගණ්ණාත කියන්නේ මහණනි උගණියු ආටානාටිය ආරක්ෂාව පිණිස පරිපූර්ණ කරව පරියාපුනාත වික්කවේ ආටානාටිය ආරක්කා දෙවෙනි බුදුන් වහන්සේ යම් ඍෂි භාෂිතයක් හෝ ශ්‍රාවක භාෂිතයක් හෝ උන්වහන්සේගේ මුවින් අනුජ් මහත්තයා අනුමත කරා නම් ඒක බුද්ධ භාෂිතයක් වෙනවා. ඒ වෙනත්නම් මේක බුද්ධියක් වෙනවා. දැන් මේ සුනාත ධාරේති ගම සුනාත යන උග්ගණ්ණාත වික්කවේ පරියාපුනාත කියන විධාන දෙකක්. ඒ කියන්නේ විධානාර්ථයනේ. නෑ ඒක තමයි මම කියන්නේ. දැන් ඔක්කොම ඔක්කට පැහැදිලි කිරීමකින් අපේ අනුජ් මහත්තයා යන්න. ඔව් ඒක තමයි මෙහෙමයි. මම කියන්නේ මෙහෙමයි. ඔය ආටානේ සූත්‍රය කියන එක බුදුහාඳුරෝ දේශනාවේ වෛශ්‍රවණ කිව්ව එක. හරි නමුත් මෙහෙමයි. එතකොට බුදුහාඳුරෝ එතන කියන්නේ මේකෙන් මේ යක්ෂ ප්‍රේත ඔය බලපෑම කියන එක මේ හාමුදුරුවන්ට බලපානවා කියන එක කියන්නේ එතන කියන්නේ හොඳට බලන්න ඔබතුමා කෙලස් තියෙන කෙලස් තියෙන අයට බලපෑම කරනවා කියන එක කාරණා දෙක තුනක් අල්ලලා කතා කරනවා සූත්‍රයේ ඔබතුමා කියවන්නකො මම සූත්‍රෙම කියවනවා එහෙම නැත්තම් මේ බෞද්ධයන්ට වැරදි මතයක් එනවා මෙච්චර ධර්මානුකූලව හොඳ හිත දිනු භාවනාවක් කරනකොට බලපෑම කරනවා එහෙම කිසිම තැනක මොකද එක සූත්‍ර
නෑ කේවල සිද්ධි කිහිපයක් තියෙනවා බලපෑම් වෙනවා කියලා. එහෙනම් සමස්ත බුදුදහම නම් බලන්නකො. නෑ ඒක දේවතා සංගීත තියෙනවා. එහෙම ගොඩාක් තියෙනවා. සිත වර්ධනය කරගන්න ඔබතුමාගේ ඒ තරමට සිත මේ කිසිම කෙනෙක් මම යටත් වෙන්නේ නෑ. මම කිසිම දෙයකට බලපෑම් කරන්න බෑ මගේ හිතට කියලා පුළුවන් ඒ විදිහටම සිත සමාධි කරගත්ත ඒ විදිහටම සිහිය පිහිටපු පුද්ගලෙක් ලෝකෝ චිත්තේන පරිකස්සති කියන ඉතින් සම්පූර්ණ අපේ හැමතුරුනේ එහෙනම් සිහිය තුලම ජීවත් වෙනවා. මම අහන්නේ මේ හරි සම්පූර්ණ සිහිය තුලම ජීවත් වෙනවා. නෑ අපේ බුදුහාඳුන් ලෙඩ වුණා. අපේ බුදුහාඳුන් ලෙඩ වුණානේ බුදුරජාණන් වහන්සේ. ඒතොර ජීවක වෛද්‍යවරු තමයි බෙහෙත් කරේ. එක දෙවි කෙනෙක් ඇවිල්ලා ඔය යන කට්ටිය ඇවිල්ලා බුදුහාඳුන් මේ බෙහෙත් දුන්නේ නෑනේ. හරි අපේ ඒක කෙලෙස් තමයි. එක තැනකදී ඇයි ජීවකව ගෙන්න නැතුව චුන්දහම්තුරු ගෙනලා බොජ්ජංග පිරිත දේශනා කරගත්තා. ඒක මානසික රෝග නේ. රෝගයක් කියන එක අපි දන්නවනේ. චිත්ත කර්ම උතු ආහාර කියනවා. බුදුවරයෙක්ට කොහොමද මානසික රෝගයක් නෑ නෑ හැදෙන්නේ? එතන මම හරි තර්කයක් තියෙනවා. නෑ මම පැහැදිලි කරන්න. මෙහෙමයි මම කියන්නේ තොර නමුත් හෙළයන්ගේ විද්‍යාව කුමක්ද කියන එක ගවේෂණය කරන්නට වත් මෙරටේ කිසිදු ප්‍රතිපාදනයක් හෝ පර්යේෂණ මධ්‍යස්ථානයක් නිවැරදිව පිටවලා නැහැ. හරි එකක්. ඒ නිසා තමයි අපිට මේ ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ නැත්තම් මේ යන්ත්‍රමන්ත්‍ර කන්ත්‍රතන්ත්‍ර දුවන්ද ආකාශන ආලෝක රස ජීවස් මේ කියන විද්‍යාව පිළිබඳ නිසි අර්ථයක් නිසි ආකාරයෙන් කරන්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ સિદ્ધාන්තය නිසා. හරි අනිත් කාරණා තමයි අපේ හාමුදුරුවෝ දේශනා කරා යම්කිසි කතාවක්. ඒ තමයි මේ කිසියම් වූ පුද්ගලයෙක් මානසික වශයෙන් ශක්තිමත් නම් ඔහුට බලපෑම් කරන්න බෑ කියලා. ඒක බොරුවක් අපේ හාමුදුරනේ සමාවෙන්න මේ කතාව කරන ඍජුව කතා කරන මිනිස්සෙක් සාමාන්‍යයෙන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟම හිටපු ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න වෙලා සිටියේදී ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වෙලා සිටියේදී එතුමා වහන්සේට අධිහූනියමක් කරන වශීබන්ධනයක් කරනවා. ඒ කියන්නේ කිසියම් වූ මන්ත්‍ර බලයක් උපයෝගී කරන කිසියම් වූ පුද්ගලයෙකුට ඒ සෝතාපන්න වෙච්ච කෙනෙක් මානසින් ගොඩක් ශක්තිමත් කෙනෙක්. නෑ මම කිව්වට පස්සේ කියනවා වාසිය අනිවාර්යයෙන්. එතකොට ඒක පළවෙනි අවස්ථාව ආනන්ද හාමුදුරුවෝ බලපෑම් කිරීම. ඊට පස්සේ බුදුන් වහන්සේ ඒකට සූත්‍ර දේශනාවක් සිදු කරලා ජලනන්දර පිරිත සජ්ජායනා කරලා ඒක ඉවත් කරනවා. ජලනන්දර පිරිත කියලා කියන්නේ පසු කාලෙකින් ගොඩ නැගුණේ ඒවා. මුල් බුදු සමයේ දේශනාව නෙවෙයි. මොකද මම ඒකයි සඳහන් කරේ අපි වැරදි අතර කරන දෙන්න එපා. මේ ආනන්ද හාමුදුරුවෝගේ සිද්ධිය තමයි ආනන්ද හාමුදුරුවෝ මේ වශී ගුරුකම් කළා නෙවෙයි. හොඳට ඔබතුමා කියවලා බලන්න. ඔය සාමාන්‍ය පොත එක සමහර සූත්‍රවල අටුවවල තියෙනව නෙවෙයි. ගොඩක් ඒක ගැඹුරට යනකොට දෙනවා. ඒ කියන්නේ ඒ කාන්තාවගේ තිබෙන මේ ආකර්ෂණය තමයි එතන බැලුවා තියෙන්නේ. ඒකයි. හරි. ඒතර සෝහන් වුණා කියන තත්ත්වෙකුත් ඒ වෙලාවේ තිබිලා නැහැ. මොකද සෝහන් වෙලා තියෙනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය තියෙනකොට අර වගේ කියන්නේ හාඳුනුවක් එහෙම ඒ ගමනක් යනකොට එහෙම යන්නේ නැහැ. හරිද? හරිද? ඒකයි මම කියන්නේ. ඒ කියන්නේ ඒකයි. අනිත් එක මේ ජලනන්දනය කියලා කියන්නේ පසු කාලේ ගොඩනගාගත් එක. සහ භාෂා කීපයක සමන්විත වෙච්ච සමන්විතය පසු කාලේ අනිවාර්යයෙන් බුද්ධ දේශනාව. එතකොට ඊළඟ කාරණාව දැන් ඔබ වහන්සේම පැහැදිලි කරා කර්ණීයමෙත්ත සූත්‍රයේදී බුදුන් වහන්සේ මේ අර දුස්සීල රහතන් දුස්සීල නෙමෙයි කෙලස් තියෙන. කෙලස් තියෙන. ඔව්. එතකොට එහෙම කෙනෙක් වුණත් සාමාන්‍ය මගේ මතය මම කියන්නේ සෝතාපන්නව සිටියත් කිසියම් කෙනෙකුට ඊට වඩා අධිමානසික බලයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ කෙනාට බලපෑම් කළ හැකි. ඒක මොකද බුදුන් වහන්සේට පුළුවන් ඕනම මේ ලෝකේ ඕනම කෙනෙකුට බලපෑම් කරන්න. ඒ නිසා ඊට වඩා අඩු මට්ටමේ මානසික ශක්තියක් තියෙන කෙනෙකුට සාමාන්‍ය බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා গুপ্ত කියන දේ අපි ඒ විදිහට අර්ථකථනය කරනවා නම් මේ ලෝකේ බුදුන් වහන්සේට පුළුවන් ඕනම කෙනෙකුට බලපෑම් කරන්න. ඒක එක. ඊළඟ කාරණා තමයි ආටානාටි සූත්‍රයේ පැහැදිලිව දේශනා වෙනවා. පංචශීලයේ ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපසේර මානසික කියලා කියන්නේ මෙහෙමනේ අම්බිසි බුදුහාම කායික වේශ වෙනකොට සමහර එහෙම වෙහෙසක් ඇති වුණා අවස්ථාවේ සාමාන්‍ය කියන්නේ ඇත්තම අර චුද්ධ පොංජාංගය එහෙම දේශනා කරනවා. ඔබතුමාගේ පිළිතුර අවසන් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් වෙන්නේ එතෙන්ද උදම මම ඉන්දික මාතේ කතාවල් මම එකතු කරන්න කොටස බුදුන් වහන්සේ ඇත්තම අසනීප වෙච්ච මොහොතක වෙනත් ස්වාමීන් වහන්සේ නමක් විසින් බුදුන් වහන්සේගේ තියෙන ගුණ චුන්දාමුරු විසින් ගුණ මෙනෙහි කරලා ඔබ වහන්සේ මෙවැනි බොජ්ජංග වර්ධනය කරපු කෙනෙක් ඔබ වහන්සේ ඒ තුල නැවත ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරලා ඔබ වහන්සේගේ ලෙඩ දුක් කරදර ඔබ වහන්සේ සුවපත් කරගන්න කියලායි කියන්නේ. එතකොට අන්න ඒක තමයි අද මනෝවිද්‍යාව විතර අර්ථකථන කරන්නේත් ඔන්න ඕක. එසා ඒ මනෝවිද්‍යා දර්ශනයෙන් සම්පූර්ණ අනිත් විද්‍යාවන් වයින්වට මම කැමති නෑ. ඒක තමයි මගේ මතය. නමුත් මම පැහැදිලිවම කියන්නේ මේ ලෝකේ ආධ්‍යාත්මික වශයෙන් නැත්නම් 100%ක් සිහිය පිහිටවපු කෙනෙක් වෙත් නම් මෙතන ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ඕනම මේ ලෝකේ පුද්ගලයෙකුට බලපෑම් කරන්න පුළුවන් ඔහු සිහිය පිහිටවා සිටියද නැතුවද. නමුත් සරලවම මේ ඔබ කතා කරපු දෙයට මම කිව්වේ ඒ නිසා මම සරලව කියන්නේ ඕනම පුද්ගලයෙකුට බලපෑම් කර හැක ඕනම අවස්ථාවකදී ඔහු සිහිය පිහිටවලා නැත්නම්. හරි. ඔබතුමාගේ පිළිතුර. එතකොට දැන් අපි ඔබතුමාව හඳුන්වලා දෙන්නේ හෙළ වෙදදුරු අනෝජ්‍ය සිල්වා කියලා. එතකොට හෙළ වෙදදුරු. එතකොට දැන් මෙතන කෙලින්ම දැන් වෙදදුරු කියලා කියන්නේ වෛද්‍ය කියන කාරණාවමනේ. ඒතර වචනාර්ථයෙන් ගත්තට පස්සේ එතකොට දැන් ඔබතුමා දක්වන අදහස් එක්කලා
මගේ දැන් මේ අපේ යන මාතෘකාවට අදාළව ඔබතුමා දක්වන අදහස් එක්කලා ඔබතුමා ප්‍රතිකාර කරන පුද්ගලයෙක් රෝගීන් විශාල ප්‍රමාණයකට. මට කියන්න ඔබතුමා මොන ආකාරයෙන්ද මේ රෝගීන් වටහා ගන්නේ සහ ඔවුන්ට ප්‍රතිකාර කරන ක්‍රමවේදය. දැන් ඒක ඊටාම වැදගත් වෙනවා මේ මාතෘකාවත් ඔස්සේ යද්දී. මම පැහැදිලිවම කියන්න ඕනේ යන්ත්‍ර මන්ත්‍ර කන්ත්‍ර තන්ත්‍ර කියන විද්‍යාවන් 4ක් මම පරිශීලනය කරා මූලික වශයෙන්. ඊට පස්සේ රස සිද්ධිය කියන්නේ සාමාන්‍ය රසායනික විද්‍යාව කියන දේ පාවිච්චි කරනවා. භෞතික චින්තන ක්‍රමවේදය එහෙම තමයි භෞතිකව ලෝකේ ගොඩනගෙන කිසියම් වූ දෙයක් වෙතනම් අන්න ඒ දේ හරහා රෝගකාරක පාලනය කිරීමේ ක්‍රමය. උදාහරණයකට පිරමීඩ දැන් ඒක දවසක් මම දැක්ක මේ වැඩසටහන කිව්වා පිරමීඩයට කිසිම බලයක් නැහැ කියලා. නමුත් මම පැහැදිලි අර්ථයක් ගෙන රුසියන් වෛද්‍ය කණ්ඩායමක් පැහැදිලිවම වෛද්‍ය විද්‍යානුකූලව ඔප්පු ඒ කියන්නේ තාක්ෂණික විද්‍යාවට අනුව ඔප්පු කරනවා. දැන් මගේ ප්‍රශ්නේ ඇතුළේ ඉන්නේ ඔබතුමා මම කියන්නේ. මම කියන්නේ ඒකටම තමයි එකතු කරන්නේ. එතකොට මම කරන ක්‍රමය විද්‍යාවන් සමූහයක සංකලනයක්. ඒ විද්‍යාවන් සමූහයක සංකලනයෙන් තමයි මම ලෙඩ දුක් කර හොඳ කරන්නේ. මම එක දෙයක් පාදක කරගෙන මම ලෙඩ දුක් කර හොඳ කරන්නේ නැහැ. නමුත් ඒ තුල අපි මේ කතා කරන වාජනය කරන গুপ্তය කියන දේ එහෙම නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර කන්ත්‍ර තන්ත්‍ර දුවඳ ආකර්ෂණ ආලෝක විද්‍යාවන් සමූහය මනෝවිද්‍යාව පවා මම පරිශීලනය කරනවා. දැන් අපි গুপ্ත කියන එක නිකන් අවඥාවෙන් දකිනවා හෝ ඒක උපහාසයෙන් අපහාසයෙන් දකිනවටත් වඩා මේ ගැට හැර නිකන් මේ සියල්ල පිරිපහදු කරගෙන යන ගමනක් නිසා මේ මාතෘකාවට අපි යෙදෙන්නේ. දැන් ඔබතුමාට යම්කිසි গুপ্ත බලයක් තියෙනවද මේ රෝගීන් සුව කරන්න? එහෙම මොකක් හරි තියෙනවද? ඒක ශක්තිමත් අපිට කියන්න පුළුවන් ඊට වැදගත්. මම දන්න විද්‍යාවක් තියෙනවා. ඒක গুপ্ත විද්‍යාව කියලා කවුරු කෙනෙක් අර්ථකථනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මා දන්නා විද්‍යාවක් විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඒක গুপ্තය කියලා අර්ථකථනය කරන්නේ මම කරන දේ සමාන එක බැලූ බැලමට ඇසින් අර ඔබතුමාක වගේ බැලූ බැලමට ඇසින් ගෝචර නොවෙන නිසා. නමුත් මම හොඳ කරපු ලෙඩුන් ප්‍රමාණය 1,30,000කට වඩා වැඩි. වෛද්‍ය විද්‍යානුකූල ඕනම කෙනෙක් පරීක්ෂණ කරන්න පුළුවන්. උදාහරණයක් මම කිව්වොත් සාමාන්‍යයෙන් ඕනම පරීක්ෂණයට ඕන වෙලාව දැන් මේ වෙද්දි විශ්වවිද්‍යාලයක් කැමතිලා තියෙනවා මම කරන වෛද්‍ය ක්‍රමය පිළිබඳ මූලික ගවේෂණයක් කරන්න 100%ක්. ඒතකොට ඒක මනෝවෛද්‍යවරු මේ කායික වෛද්‍යවරු ඒ වගේ ගොඩක් කටයකට එකතු වෙලා අතර කැමතිලා තිනවා. මම ඒකෙදි ඔප්පු කරනවා යක්ෂයෝ සිටිත් දෙවියන් සිටිත් මස් මාංශ අකපයි සහ භෞතික චින්තන තමයි මේ ගෙයක් දොරක් තුල වාස්තු විද්‍යානුකූලව රෝගී තත්ත්වයක් ඇති වෙනවද නැද්ද කියන කාරණා හැමදේම මෙතෙන්ද මේ එතෙන්ද මොකද මාස 6ක් වගේ කාලයක් අපි ගවේෂණය කරනවා. එතෙන්ද මම ඔප්පු වෙනවා. එදාටින් පස්සේ අපිට මේ පිළිබඳ පුළුල් මීට වඩා පුළුල් විග්‍රහයක් අපිට කරන්න පුළුවන්. ඒ ප්‍රායෝගික තලයේ. නමුත් මතවාදී තලයට ආවට පස්සේ ඕනනම් අද වැඩසටහන බලාගෙන සිටිනවා රටේ බුද්ධිමතුන්, උගතුන්, වියතුන් සෑහෙන ප්‍රමාණයක් අද දවසේදී වැඩසටහනත් එක්කලා ඉන්නා වග අපිට හොඳ ආකාරව අපි දන්නවා. ඒක නිසා මේ මොහොතේදී වෛද්‍යවරුන් පවා බලාගෙන සිටිනවා නම් අපිට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. දැන් මෙතනත් වෛද්‍යවරුන් දෙදෙනෙක් ඉන්නවා. ඒක නිසා දැන් වෛද්‍ය ජනක ජයසූරියටත් බාරයි දැන් මේ ඔය අදහස් වෙන දේවල් යම්කිසි ආකාරයකින් මතවාදීව කාරණා ගොඩනගන්න සහ ඒක විශ්ලේෂණය කරන්න ඒක මතවාදයකටත් වඩා. ඒක නිසා දැන් අපි ඔබතුමාගෙන් මම গুপ্ත බලයක් පාවිච්චි කරනවාද කියලා අහන්න පවා යෙදෙන්නේ දැන් අපේ මාතෘකාවට අදාළ වෙන කාරණයක් නිසා. මොකද රෝගීන් සුවපත් කිරීම සඳහා මේ গুপ্ත ක්‍රමවේදයන් භාවිතා කරන අවස්ථාවල් නේද? එහෙම අපිට අනන්ත අප්‍රමාණ අපි දකින්න පුළුවන්කමක් ලැබිලා තියෙන නිසා ඒකේ හොඳ හෝ නරක හෝ සුවපත් වීම හෝ නොවීම පිළිබඳව කාරණය වෙනම කතාවක්. නමුත් එවැනි දේවල් තියෙනවා කියන කාරණාව. හරි. ඔබතුමාගේ පිළිතුර වෛද්‍ය ජනක ජයසූරිය. දැන් ඔබතුමාගේ අදහස කොහොමද গুপ্ත ක්‍රමවලින් පුද්ගලයෙකුට යහපතක් කරන්න පුළුවන්ද අයහපතක් කරන්න පුළුවන්ද? මාතෘකාව පුළුල්. මේක ඕනෑම විෂයපතයක් ඔස්සේ යන්න පුළුවන්. නමුත් මාතෘකාවට අදාළව ඔබතුමාගේ අදහසක් බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි, විද්‍යාත් මණ්ඩලයේ සියලු දෙනාගේම අවසරයි. සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. ඇත්තටම මේ දැන් අදෘශ්‍යමාන බලවේග গুপ্ත ශක්තිය නොයෙකුත් ආකාරයෙන් හඳුන